right දැන් අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ indirect speech කියලා කියන්නේ මොකක්ද කියලා. indirect speech අපි direct speech කතා කරා. indirect speech නැත්නම් මේකට අපි reported speech කියලා කියනවා. ඔතන තුන් දෙනාම ඉගෙන ගන්න. මෙන්න නිමල් ඉන්නවා. වෙන කමල් ඉන්නවා. හරි. මෙන්න මෙතන මොනවා ඉන්නවා. අපි දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා. නිමල් අර විදිහටම අයම් හම්බුනේ කියලා කමල්ට කියනවා. හරි. ඒ විදිහටම අයම් හම්බුනේ කියලා කමල්ට කියනවා. කමල් නිමල් මන්ට කියනවා මේ නිමල් say that he was hungry. නිමල් said that he was hungry. නිමල් කිව්වා එයාට බඩගිනි කියලා. නිමල් කිව්වා එයාට බඩගිනි කියලා. හරි නේද? අපිට නිකන් හරි පැහැදිලි නේද ඒක? අපි සාමාන්‍ය කතා බහ කරන විදිහ. නේද? ඒක බලන්න. නිමල් කමල්ට කිව්වේ I am hungry කියලා. කමල් ගිහිල්ලා මොකද කියන්නේ? නිමල් said නිමල් said he was hungry කියලා. නිමල් said he was hungry. දැන් බලන්න වචන වල වෙනස් වුණා නේද? I කියන එක he වලට වෙනස් වෙලා තියෙනවා. and he was වලට වෙනස් වෙලා තියෙනවා. අද කියන්නේ කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට අන්නේ කියන යාක වචන දාලා තවත් කාට හරි කියනවා නම් report කරනවා නම් වාර්තා කරනවා නම් ඒකට තමයි අපි කියන්නේ indirect speech එක නැත්නම් reported speech කියලා. right, this can be used both written and spoken English එක ලියනකොට වගේම කතා බහ කරනකොටත් අපි පාවිච්චි කරන ක්‍රමය. and also we don't use inverted commas in indirect speech. indirect speech වල අපි inverted commas පාවිච්චි කරන්නේ නැත. right, එහෙනම් ආයෙත් බලමු. කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට එයාම සඳහා කියනවා නම් ඒක තමයි indirect speech කියලා කියන්නේ.